ඔක්කොම විනාශ වෙන්නේ දන්නේ නැතිකම නිසා නේද? කසාද බඳින්න කලින් කසාද ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියලා මාස දෙකක කෝස් එකක් අඩුම තරමේ මාස දෙකක කෝස් එකක් කරපු අය උසයි. දැන් තව කෙනෙක් එක්ක බෙඩ් එකක් ෂෙයා කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා. එහෙම නැහැ. පුතාගේ කල වයසත් හරි දුවේ කල වයසත් හරි දැන් ඉතින් ඒ දෙන්නා කසාද බඳලා දෙමු. ඕක තමයි අර දෙමාපියන්ට හිතෙන්නේ. ඒක නෙමෙයි පින්වදනේ මුලින් කරන්නේ. ක්ලාස් එකකට යවන්න අඩුම තරම. නැත්තම් ඔබ දන්න දේවල් ටික ඔක්කොම කියලා දෙන්න ඒකුන් දෙනවා දෙපැත්තට අරගෙන පුතේ ජීවත් වෙන්න මෙන්න මෙහෙමයි කියලා. ඒකුන් දන්නේ නැහැ නේ පින්වදනේ ඉතින්. කසාදයක් බැඳලා නැති එක කසාද ජීවිතයක් ගත කරන්න දන්නවද? දැන් මේකට දාලාම හිතන්න. අද පාඩම මේකනේ. මේකට දාලා හිතන්න. මේ නාමගොත් වල දැන් ඔබගේ පුංචි පුතාගේ නාමගොත් වල තියනවාද කසාද බැඳලා කසාද ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා. ටිකක් ඇති. ඒ ඔබ ගත කරපු විදිහ. ඒක කමක් නැත්තම් ඔය යන්න රෙන්. ඒකගේ මේ නාමගොත්ත ටිකේ බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන පිළිදෙන ඒකේ තියෙනවා යම් ටිකක්. එයා චිත්‍රපටි බලලා ගත්තුවා. ඔබ අම්මා තාත්තා හැසිරෙන වෙලාවේ අම්මා තාත්තා ගහ මරා ගන්නවා නම් අන්න ඒවා. අම්මා කොහොමද කතා කරන්නේ? තාත්තට. තාත්තා කොහොමද අම්මට කතා කරන්නේ? දැන් බලන්න ආදරෙන් කතා කරන අයගේ ඒ ගෙවල් වල ඒ ආදරේ දිගටම පරම්පරාවට යනවා. සත්තු වගේ ජීවත් වෙන මිනිසුන්ගේ ගෙවල් වල සත්තු වගේම තමයි පරම්පරාවම යන්නේ. ඉතින් අර දරුවන්ට බැනලා වැඩක් නැහැ පින්වතුනි. ඔබ දකින්නේ ඒවා වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන වෙනතන. ඒ දරුවා ගාව තියෙන්නේ මේ ටික නම් පින්වතුනි එයා ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය විදිහට. වෙන කිසිම ක්‍රමයක් නැහැ එයාට ක්‍රියාත්මක වෙන්න. මොකද එයාගේ අතීත නාමගොත් වලට ඇක්සස් කරන්න බෑ එයාට. එහෙනම් යම් සිදුවීමක් වුණාම නැත්නම් දැක්කහම ඇහුණාම දැනුණාම ඔය මොන ක්‍රමයේදී හරි කරන්නේ මොකද්ද පින්වතුනි නාමගොත් වලට ගිහිල්ලා එතනින් තියෙන දත්තයක් ගන්නවා. දැන් මගේ යාළුවෙක් හිටියා පින්වතුනි ඒ අම්මයි තාත්තයි ඕයි ඕයි කියලා කතා කරගන්නේ. ඒ දෙන ආදරෙන් ඉන්නවා. නමුත් ඕයි ඕයි කියලා කියන්නේ. ඒක නිසා ඒකට අවුරුදු 18ක් වෙනකොට අම්මට කතා කරන්නේ ඕයි කියලා. ඒ අම්මට ගානකුත් නැහැ. දරුවට ගානකුත් නැහැ. නමුත් අහගෙන ඉන්න අපිට පොඩ්ඩක් ඒක ටිකක් නම් ගැලපෙන්නේ නැහැ වගේ තියෙනවා. සහෝදරයාට ඉතින් ඕයි කියලා කිව්වට කමක් නැහැ. අම්මට ඕයි කියලා කතා කරද්දී දකුණේ අයට එහෙමනම් මරාගෙන කන්න හිතෙනවා දැන්. දකුණේ හරි අකමැති වචනයලුනේ ඔක. එතන මේ අම්මා තාත්තා එහෙම කතා කරන නිසා පින්විතනේ මේ දරුවගේ නාමගොත් වලට ඒක බහැලා තියෙන. ඒක කිසි ගැටලුවක් නැති වචනයක් කියලා. ඕයි නෙමෙයි. හද්ද තිත්ත කුණුහරුපයක් දරුවෙක් ඉස්සරහා කතා කරන්නකෝ ආදරේ. ආදරෙ මුණ පෙන්නලා දෙන්න කතා කරනවා. මේ දෙනෝ 1000ක් මැද්දේ අම්මට කතා කරයි මේ අර තිත්ත කුණුහරුප කියලා. නැද්ද? ඇයි ඒ? ඉතින් මේක ඇතුලේ තියෙන එකනේ වෙන මොකක් කියන්නේ? එහෙම නැත්නම් ඔබගේ නාමගොත් වලට බටයක් ගහලා තියනනේ පුතේ ඕකෙන් විතරක් නෙමෙයි මේකෙනුත් ගනින් කියලා. එහෙම කරන්න බෑනේ. එහෙනම් ඒ හිතට ඇක්සස් කරන්න පුළුවන් එකට තමයි ඇක්සස් කරන්නේ. එහෙනම් පින්විතනේ පොඩි දරුවෙක් ඉන්න ගෙවල් පන්සල් වගේ තියෙන්න ඕනේ. නැත්තම් කාලේ ඉවර කරනවා ඒ පොඩි එකා. මං කියන්නේ මෙහෙම මම මේ කියන જાතියේ පොඩි උන් හැදෙන්නේ නැහැ මේ ලෝකේ. හැදෙන්න නම් රහතන් වහන්සේලා කසාද බඳින්න ඕනේ. එහෙම නැත්තම් පින්විතනේ පූර්ණ සුදු මිනිස්සු බිහි වෙන්න ඕනේ. අපි මේ පුළුවන් තරම් උත්සාහ කරන්න පින්විතනේ 90%ක්වත් සුදු මිනිස්සු බිහි කරගන්න. අන්න එතකොට පින්විතනේ අර දිව්‍ය ලෝකෙින් ඉඳගෙන මෙහෙ බහින්න බලාගෙන ඉන්න අයට හොඳ පරිසරයක් තියෙනවා. නැත්තම් පින්විතනේ අම්මා හෙවත් කසාද කියන්නේ අම්මා හෙවත් අම්මා වෙන්න කලින් අර ගෑනු ළමයා හැසිරෙන විදිය දැක්කට පස්සේ අර දෙයියෝ කෙල ගහනවා ඇතිනේ අනේ තූ නොදකින් මේකේ බරටද මට යන්න තියෙන්නේ කියලා. එයිද පින්වත? මොකද ඒවැ ඉන්නේ පින්වත සත්පුරුෂ මිනිස්සුනේ. දිව්‍ය ලෝක වලට යන්නේ නැහැ මීහරා. සත්පුරුෂ මිනිස්සු ඉන්නේ. යහපතින් ජීවත් වෙච්ච අනිත් අයට උදව් කරගෙන ජීවත් වෙච්ච සදාචාර සම්පන්නව ජීවත් වෙන්න යහපත් මිනිස්සු ඒවැ ඉන්නේ පින්වත. ඒක තමයි ඒ අය බලන්නේ. ඉතින් ඔන්න දැන් ගැබක් දැන් චුත වෙන්න තමන් ළඟ. ඉතින් බලන මනුස්ස ලෝකෙට එන්න තියෙනවා. ඉතින්
මොකද්ද ගැබ? ඉතින් ගැබට යන්නේ ඉන්නම බාල් ඩාන්ස් දානවා ගිහිල්ලා මිනිස්සුත් එක්ක. ඉතින් කොහොමද එන්නේ? සිද්ධාර්ථ කුමාරයා කොච්චර සතුටින් එන්නේ නැද්ද කියලා හිතලා බලන්න පින්වතුනි. මහා මායාදේවිය කියන්නේ බොහෝම පින්වත් කාන්තාවක්. ඒක නිසා නේද පින්වතුනි බෝධිසත්වයන් වහන්සේට බහින්න පරිසරයක් තිබුණේ එතන. ඉතින් ඒ බෝධිසත්වයන් වහන්සේලා වගේ උතුම් මිනිසු කොටසකට බහින්න ඉඳ තියන්න එපා පින්වතුනි. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ඔය මව්කුස ගොඩක් පිරිසුදු එකක් වෙන්න ඕනේ නේ. දඩාවත යන මව්කුසක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකට පින්වතුනි සුදු දෘෂ්ටි දරාගත්ත හිත හැදෙන්න ඕනේ එච්චරයි. එතන සුදු දෘෂ්ටි දරාගත්තාම සුදු හිත තමයි හැදෙන්නේ. කය කළු වුණාට කමක් නැහැ. කය මොකක් වුණා කමක්. එතන ඒකට අනුකූලව තමයි සිතුවිලි ක්‍රියාවදන් ගොඩ නැගෙන්නේ. ඒකට අනුකූලව තමයි පින්වතුනි අර පරිසරය සකස් වෙන්නේ ඊට පස්සේ. හිත හැදෙන්න. හරි සුන්දර මිනිස්සෙක් ගොඩ නැගෙනවා. ඔය ගොඩ නගන්න කියන එකම ක්‍රමය තමයි පින්වතුනි මෙන්න මේ දෘෂ්ටිය පිරිසුදු කරන එක. ඒක නිසා